දීප වංගියක්ම හිතුවා පපා. පස්සේ බලයන් ආ මඩ නාග චම්ප මදිවට පොළොන් චම්පත් ඉන්නේ. ලතෝ සෝක් ගගේ මාළු ටිකක් හම්බුණා. මාළු ටික ගත්තේ ගෑණි විකුණපු ස්ටයිල් එකටම තමයි. ගෑණි හදන විදිය කියා තමයි විකුණේ. ඔව් මං අරගෙන රෙසිපි එක. ඇත්තද? ඔව් මේ මගේ හිත ඇදිලා ගියේ අර විකුණපු විදියටම තමයි. ඉඳපන්කෝ මං කියන්නේ ඇහෙන්. මේක රෙස්ටුරන්ට් මේක ඕන වෙන්නේ හෙට උදේටනේ. පොඩ්ඩක් ඉඳපන්කෝ කියන්නේ. ඉදින්නේ මෙන්න මේමයි හදන්නේ. ගම්බිරිස් උළුහල් සුදුලූණු සමග ලූණු එකට මිරිකා තක්කාලි සමග එකට කපා තම්බා සුද්ධ කරන මාළු ටික ඊට එක් කරගන්න. අන්න එහෙම තමයි හදන්නේ. මොකද මහිනා එන්නේ. ඔව් ඒකද හදන ක්‍රමේ. ඉතින් කො මාළු? මාළු? මාළු තාත්තේ හොයන්නේ මාළු ටික 8යි කියන්නේ. ඒයි! අනේ! ඒ මලේ! මේ මලේ!